අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක ඊයේ රාත්‍රියේ සිය නිල නිවාසය තුළදී නාදුනන පුද්ගලයෙකු අතින් දූෂණයට ලක්ව තිබෙනවා. සැකකරු හමුදාවෙන් පලා ගිය අයෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු සොයා පොලිස් කණ්ඩායම් 5ක් මගින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි. මෙම සිදුවීම මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ වන විට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන 32 හැවිරිදි වෛද්‍යවරියක ඊයේ රාත්‍රියේ සුපුරුදු පරිදි පොරොත්තු රාජකාරී සඳහා එම රෝහලේ සේවයට වාර්තා කර තිබුණි. සිය පොරොත්තු රාජකාරී අවසන් කළ අදාළ වෛද්‍යවරිය රාත්‍රී 7ට පමණ රෝහලේ සිට ඊට ඉදිරිපසින් පිහිටි විශේෂඥ වෛද්‍ය නිලධාරීන් පමණක් පදිංචි වී සිටින නිල නිවාසය දක්වා ගමන් කර තිබෙනවා. එහිදී වෛද්‍යවරිය සිය නිල නිවසට ඇතුළු වන අවස්ථාවේ පසුපසින් පැමිණි කිසියම් පුද්ගලයෙකු එක්වරම පිහියක් ඉලට තබා ඇය බිය ගන්වා ඇති බව වාර්තා වෙනවා. අනතුරුව වෛද්‍යවරියට කෑගැසීමට නොහැකි අයුරින් තදින් මුඛය බැඳ ඇය විසින්ම නිල නිවසේ දොර විවෘත කරවාගත් අදාළ පුද්ගලයා වෛද්‍යවරිය රැගෙන නිවස තුළට ඇතුළු වී කිසිවෙකුට ශබ්ද නොඇසෙනසේ දොර වසා දමා තිබෙනවා. එහිදී සැකකරු අදාළ වෛද්‍යවරියගේ දෑත් බැඳ දෑස් වසා කූර්ර ලෙස දූෂණයට ලක් කර ඇති බව මේ වන විට සිදු කළ පරීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා. අනතුරුව සැකකාර පුද්ගලයා පලා ගොස් ඇත්තේ වෛද්‍යවරියගේ ජංගම දුරකථනයද පැහැරගෙනයි. සිද්ධියෙන් සුළු වේලාවකට පසු වෛද්‍යවරිය යළිත් රෝහල් වාට්ටුවට පැමිණ එහි දුරකථනයකින් සිය පියා අමතා තමන් මුහුණ දුන් සිදුවීම දැනුම් දී ඇති බව වාර්තා වෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරීන් රෝහල් පාලනාධිකාරිය දැනුවත් කිරීමෙන් පසු අද අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක්ද ගොනු කළා. මේ පිළිබඳ අප කළ විමසීමකදී අනුරාධපුර පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසුවේ සැකකරු සොයා ප්‍රදේශය පුරා විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කරමින් සිටින බවයි. මේ අතර මෙම සිද්ධිය පාදක කර ගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සියලුම වෛද්‍යවරු වෛද්‍යවරියන් හෙදහෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අද දහවල් සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කළේ සැකකරුව වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් එසේ නොවුනහොත් වැඩ වර්ජනයකට අවතීර්ණ වන බවත්ය. මේ අතර සැකකරු හමුදාවෙන් පලා ගිය අයෙකු බවට දැනටමත් හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.